අපි අද කතා කරන්නේ රමලාන් මාසයේ උපවාසශීලය ගැන. හැබැයි අපි බලන්න යන්නේ ඒකේ නීති රීති ටික නෙවෙයි. ඒ වෙනුවට මේ නොකා නොබී සිටීම පිටුපස්සේ තියෙන ගැඹුරු අරමුණ මොකක්ද කියන එකයි. මේක ශරීරයට දෙන දඬුවමක්ද නැත්නම් ඊට වඩා ලොකු ආධ්‍යාත්මික ඉලක්කයක් කරා යන ගමනක්ද? මේක තේරුම් ගන්න අපි බලන්නේ කුරානයේ සූරතුල් බකරා කියන පරිච්ඡේදයේ 183 ඉඳලා 187 වෙනකන් තියෙන වාක්‍ය කිහිපයක් ගැන කෙරෙන විග්‍රහයක්. අපේ අරමුණ තමයි උපවාසයේ රැකිය යුත්තේ ඇයි සහ කොහොමද කියන කාරණා දෙකම එකට ගලපලා තේරුම් ගන්න උත්සාහය කරන එක. ඕ හරියටම. මෙතනදී වැදගත්ම දේ තමයි උපවාසය කියන්නේ නීති මාලාවක් විතරක් නෙවෙයි. ඒක සම්පූර්ණ දර්ශනයක් සහ ක්‍රමවේදයක් කියන එක තීරුම් ගැනීම. නීතිය වගේම ඒ නීතිය ක්‍රියාත්මක කරන්න දීලා තියෙන ක්‍රමයක් හරිම වැදගත්. එහෙනම් අපි මේක ටිකක් හරලා අවුස්සලා බලමු. මූලාශ්‍රවල පැහැදිලිවම කියනවා උපවාසයේ ප්‍රධාන ඉලක්කය බඩගින්න හෝ පිපාසය ඇති කිරීම නෙවෙයි කියලා. එහෙමනම් අවසාන ඉලක්කය මොකක්ද? ඔව්. අවසාන ඉලක්කය තමයි තක්වා කියන මානසික සහ ආධ්‍යාත්මික තත්වයටපත් වීම. දැන් තක්වා කියන වචනේට ගොඩක් වෙලාවට දෙන සරල පරිවර්තනය තමයි දේවභය. ඔව්. නමුත් ඒකෙන් මේ සංකල්පේ සම්පූර්ණ ගැඹුර අහුවෙන්නේ නැහැ. ඔව්. බය කියන වචනය අහුනම හිතට එන්නේ දඬුවමකට තියෙන බයක් වගේ දෙයක්. ඒත් මේක ඊට වඩා වෙනස් දෙයක් නේද? අනිවාර්යයෙන්ම තක්ව වලට වඩා නිවැරදි අදහස තමයි දේව සවිඥානිකත්වය. සවිඥානිකත්වය. ඔව්. ඒ කියන්නේ Taman කරන කියන හැම දෙයකදීම Taman ඉන්න හැම තැනකදීම දෙවියන් Taman දෙස බලාගෙන ඉන්නවා කියන සිහිය. ඒ දැනුවත් භාවය හිතේ තියාගෙන ජීවත් වීම. මේක දිස්මතු වෙන වැදගත්ම කාරණේ තමයි මේ සවිඥානිකත්වයේ පල්ලියට ආගමික වතාවත් වලට විතරක් සීමා වෙන්නේ නැති එක. ඒ කියන්නේ එදිනෙදා ජීවිතයට සම්බන්ධයි. ඔව්. උදාහරණයක් විදිහට ව්‍යාපාරිකයෙක් තමන්ගේ ගනුදෙනු කරද්දී, වෛද්‍යවරයෙක් ලෙඩකොට ප්‍රතිකාර කරද්දී, ගුරුවරයෙක් උගන්වද්දී, දෙමව්පියෙක් දරුවෙක්ව හදද්දී, ඒ හැම මොහොතකම තමන්ගේ වගකීම උපරිම අවංකව සහ නිවැරදි විටු කරන්න පෙළඹෙනවා දෙවියන් මේ සියල්ල දකිනවා කියන සවිඥානිකත්වය නිසා. ඒකයි නේද මේ විග්‍රහය පදනම් වෙන සූරතුල් බකරා පරිච්ඡේදයේම පෞල් ජීවිතයේ දික්කසාදයේ මූල්‍ය ගනුදෙනු ගැන කතා කරද්දිත් මේ තක්වා කියන වචනේ නැවත නැවතත් පාවිච්චි වෙන්නේ. හරියටම. ඒකෙන් පේනවා මේක ජීවිතේ හැම අංශයකටම ආධාර දෙයක් කියලා. ඒ කියන්නේ මේක රමලාන් මාසෙට විතරක් සීමා වෙන පුහුණුවක් නෙවෙයි. මේක අවුරුද්ද පුරාම පවතින මානසිකත්වයක් ගොඩනගා ගැනීමේ අභ්‍යාසයක් වඩේ. ඒක තමයි රමලාන් කියන්නේ ඒ අභ්‍යාසය තීව්‍රවම කරන පුහුණු කඳුරක් වගේ. දවස පුරාම තමන්ගේ කායික ආශාවන් පාලනය කරගනිද්දී ඒ සවිඥානිකත්වයේ ඒ කියන්නේ තක්වා කියන తত্ত্বය වඩාත් තියුණු වෙනවා. ඉලක්කය තමයි ඒ තියුණු බව අවුරුද්දේ ඉතුරු මාස 11ටත් අරගෙන යන එක. හරි. ඒ ඉලක්කය පැහැදිලි. ඒත් මෙන්න මේකයි මට පුදුම හිතෙන දේ. මේ වගේ උසස් ගැඹුරු අධ්‍යාත්මික ඉලක්කයක් ගැන කතා කරපු ගමන්ම කුර්ආනයේ කතා කරන්න පටන් ගන්නවා සහන සහ ව්‍යතිරේක ගැන. ඔව්. සාමාන්‍යයෙන් අපි හිතන්නේ උසස් ඉලක්කයක් තියෙනවා නම් නීති තවත් දැඩි වෙයි. පාර තවත් දුෂ්කර වෙයි කියලානේ. ඒක තමයි මේ සමස්ත ක්‍රමවේදයේ හදවත. මේක දයාවේ විරුද්ධාභාසය කියලත් හඳුන්වන්න පුළුවන්. ඉහළම ආධ්‍යාත්මික ඉලක්කය දෙන ගමන් ඒ කරා යන මාර්ගය හැකිතරම් පහසු කර දෙනවා. උදාහරණයක් විදිහට රෝගීව ඉන්න කෙනෙකුට එහෙමත් නැත්නම් දුර ගමනක් යන කෙනෙකුට උපවාසය ඒ මොහොතේ අතහැරලා පසුව වෙනත් දවසක ඒක සම්පූර්ණ කරන්න අවසර දෙනවා. ඒත් කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් මේ තරම් සහන දෙනකොට ඒකේ තියෙන ආධ්‍යාත්මික විනය වටිනාකම අඩු වෙන්නේ නැද්ද? ඕනනම් නොකර ඉන්න පුළුවන් කියන සැහැල්ලු අදහසක් එන්නේ නැද්ද? ඒක හරිම වැදගත් ප්‍රශ්නයක්. හැබැයි මේක පිටුපස තියෙන මනෝවිද්‍යාව ඊට වඩා ගැඹුරුයි. කොහොමද? යම් දෙයක් බලහත්කාරයෙන් දරාගන්න බැරි තරම් දැඩි නීති දාලා කරන්න කිව්වම මිනිස් මනස ඒකට විරුද්ධ වෙනවා. හිතේ ඇතිවෙන්නේ කේන්තියක්, පීඩනයක්. හැබැයි මේ විදිහට සහන දුන්නම ඔව් මේ විදිහට දයාව සහ පහසුව ලබා දුන්නම ඒක බරක් වෙනුවට ත්‍යාගයක් වගේ දැනෙන්න පටන් ගන්නවා. දෙවියන් මට මෙච්චර පහසුවක් දීලාත් මම මේක නොකර ඉන්න එක හරි නෑ නේද? කියලා කෘතඥතාපූර්වක හැඟීමක් හිතේ ඇති වෙනවා. ඒ ස්වේච්ඡා හැඟීම බලහත්කාරයෙන් ඇති කරන විනයට වඩා ගොඩක් ශක්තිමත්. ඊටත් එහා ගිහින් උපවාසයේ රැකීම ඊටාම අපහසු අයට උදාහරණයක් විදිහට වයෝවෘද්ධායට හෝ නිදංගත රෝගීන්ට ෆිද්‍යා කියලා ක්‍රමයක් හඳුන්වා දෙනවා. ෆිද්‍යා? ඒ කියන්නේ Taman උපවාසයෙන් නොරැකී ඉන්න හැම දවසක් වෙනුවෙන්ම එක් දුපත් පුද්ගලයෙකුට ආහාර වේලක් ලබා දීලා ඒ යුතුයකමෙන් නිදහස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ පුද්ගලික ආධ්‍යාත්මික වතාවතක සහනයක් සමාජ වගකීමක් එක්ක කෙලින්ම සම්බන්ධ කරලා තියෙනවා. Tamanට පහසුවක් සලසා ගන්නා ගමන්ම තවත් කෙනෙක්ගේ බඩගින්න නිවනවා. හරියටම. ඒකෙන් මේ සමස්ත ක්‍රියාවලියම පුද්ගලික දෙයක් වෙනුවට
ප්‍රජා මට්ටමේ අත්දැකීමක් බවට පත් කරනවා. මේ පහසුව ගැන කතා කරද්දී මට හිතෙනවා උපවාසයේ අරමුණ ශරීරයට වද දෙන එක නෙවෙයි නම් ඒ ඉතිරි වෙන මානසික ශක්තිය යොමු කරන්න ඕන වෙනත් තැනක් ඇති. මූලාශ්‍රවල ඒක කුර්ආනත් එක්ක සම්බන්ධ කරනවා නේද? ඔව් ඒක තමයි ඊළඟට එන වැදගත්ම සම්බන්ධය. රමලාන් මාසය කියන්නේ හුදෙක්ම උපවාසයේ මාසය විතරක් නෙවෙයි. ඒක කුර්ආනය 15 වූ මාසය. හරියටම. ඊටත් වඩා ඒක සුද්ධ වූ කුර්ආනය 15 වූ මාසය. ඒ නිසා උපවාසය කියන්නේ කුර්ආනයේ තියෙන මඟ පෙන්වීම ලබා ගැනීම සඳහා ශරීරය සහ මනස සූදානම් කිරීමේ ක්‍රියාවලියක්. මේ විග්‍රහයේදී ඒකට ඊටාම බලවත් උදාහරණ ගැන හර දක්වනවා. මෝසස් නබිතුමාට තවරත් දිව්‍යමය ග්‍රන්ථය ලැබෙන්න කලින් එතුමා දින 40ක් निराහාරව අධ්‍යාත්මිකව හුදකලාව කන්දක ගත කළා. ඒ වගේම මොහම්මද් නබිතුමා ගැනත් කියවනවා නේද? හීරා ගුහාව ගැන. ඊරා ගුහාවේ හුදකලාව ගැඹුරු ආධ්‍යාත්මික චින්තනයක නිරත වුණා. මේකෙන් පේන රටාව තමයි උසස් දිව්‍යමය මඟ පෙන්වීමක් පිළිගන්නට සුදුසු වාජනයක් බවට පත්වෙන්න යම් කිසි කායික හා මානසික පවිත්‍රකරණයක් අවශ්‍යයි කියන එක. බඩගින්න සහ පිපාසය කියන්නේ ඒ පවිත්‍රකරණයේ මෙවලම්. ඒ සාමාන්‍ය කෙනෙක්ට බඩගින්න ඉන්න ගමන් කුර්ආනය වගේ ගැඹුරු ග්‍රන්ථයක් ගැන මෙනෙහි කරනක අභියෝගයක් නේද? ඒ සම්බන්ධ ප්‍රායෝගිකව ගොඩනගා ගන්නේ කොහොමද? ඒක ඇත්ත. ඒකටත් ක්‍රමවේදයක් දීලා තිනවා. රමලාන් මාසයේදී රාත්‍රී කාලයේ සිදු කරන විශේෂ තරාවීහ සලාතය තමයි ඒකේ ප්‍රායෝගික පත්ත. තරාවීහ සලාතය. ඔව්. එහිදී කුර්ආනයේ කොටස් පිළිවෙලට පාරායනය කරනවා. දැන් බලන්න සාමාන්‍ය කෙනෙකුට සම්පූර්ණ කුර්ආනයම මතක නැති වෙන්න පුළුවන්. අරාබි භාෂාව තේරෙන්න නැති වෙන්නත් පුළුවන්. ඔව්. නමුත් Taman දන්න කුඩා පරිච්ඡේද කිහිපයකට සමන් දීලා පසුව එහි පරිවර්තනය කියවලා අර්ථය ගැන මෙනෙහි කිරීමෙන් පවා ලොකු බලපෑමක් ඇති කර ගන්න පුළුවන්. ජීවිතය, මරණින් මත ජීවිතය, දන් දීම, දෙමෝපියන්ට සැලකීම වගේ මාතෘකා ගැන නැවත නැවතත් අහද්දී ඒ ගැන ගැඹුරු අවබෝධයක් ඇති වෙනවා. ඉතින් උපවාසයෙන් ශරීරය හිස් කරගන්නේ කුරාණයෙන් මනස පුරව ගන්නයි. ඒක තමයි අදහස. මුන් මේ මූලාශ්‍ර කියවද්දි මට පුදුම හිතුණ තාද්දයක් තමයි මේ සහන ගැන. ඒ කියන්නේ රෝගීන්ට සහ සංචාරකයන්ට දෙන පහසුකම් ගැන එකපාරක් කියලා නතර වෙන්නේ නැතුව ඊළඟ වාක්‍යවලට ආයමත් මතක් කරන එක. ඔව් ඔව්. ඒක මුලදී මට පෙන්වන්නේ පුනරුක්තියක් වගේ. ඒත් ඒක ගැඹුරු අදහසක් තියෙනවා වගේ දැනුණා. ඔව් ඒ පුනරුක්තිය අහම්බයක් නෙවෙයි. ඒකෙන් හරිම වැදගත් මූලධර්මයක් අවධාරණය කරනවා. ඉතිහාසයේ දෙස බලුවම මුල් කාලයේදී උපවාසය තිබුණේ කැමැති අයට විතරක් රැකිය හැකි දෙයක් විදිහටයි. පසුව තමයි එය සියලු දෙනාටම අනිවාර්ය වගකීමක් බවට පත් වුනේ. හරි. ඉතින් යම් දෙයක් අනිවාර්ය කළාට පස්සේ මිනිස්සු හිතන්න පුළුවන් දැන් නම් කිසිම සහනයක් නැහැ මේක අමාරුවෙන් හරි කරන්නම ඕන කියලා. ඒ සිතුවිල්ල නැති කරන්න තමයි අනිවාර්ය කළාට පස්සෙත් මේ සහන ගැන නැවත මතක් කරන්නේ. ඒ වාක්‍යෙම කෙලින්ම සඳහන් වෙනවා අල්ලා ඔබට පහසුව අපේක්ෂා කරයි අපහසුව අපේක්ෂා නොකරයි කියලා. ඒක හරිම බලවත් ප්‍රකාශයක්. ඔව්. මේකෙන් දෙන පණිවිඩය තමයි රමලාන් මාසයේ අවසාන වෙන්න ඕන. අනේ යන්තම් මේ අමාරු මාසෙ ඉවරුණා කියන සහනශීලී හැඟීමකින් නෙවෙයි. ඒ වෙනුවට මේ තරම් දයාවක් සහ පහසුවක් එක්ක මෙවැනි උසස් මඟ පෙන්වීමක් ලබා දුන්නාට දෙවියන්ට ස්තුතිවන්ත වෙන්න ඕන කියන කෘතඥතාවයෙන්. ඒ කෘතඥතාවය තමයි තක්වා කියන ඉලක්කයට අපිව තවත් ලං කරන්නේ. මේ උපවාසය ගැන කතා කරන වාක්‍ය ගුණුව මැදටම එකපාරටම යාඥාව ගැන කතා කරන වාක්‍යයක් ඉතුරුත් කරලා තියෙනවා. ඒක මේ උපවාසයත් එක්ක කෙලින්ම සම්බන්ධ වෙන්නේ නැති විදිහටයි තියෙන්නේ. ඒක තියෙන විශේෂත්වය මොකද්ද? ඒක ඊටම සියුම් සහ වැදගත් කරුණක්. යාචනාව ගැන කියවෙන වාක්‍ය හිතාමතාම පොදු ස්වරූපයකින් තමයි තියෙන්නේ. ඒකේ කියන්නේ මාගේ ගැත්තන් මා ගැන ඔබෙන් විමසූ විට සැබවින්ම මම සමීපව සිටිමි මා අය දෙන්නාගේ ඇරයුමට මම පිළිතුරු දෙමි කියලයි. ඒක උපවාසයත් එක්ක කෙලින්ම සම්බන්ධ නොකර මැදින් ඇතුළත් කිරීමේ අරමුණ. අරමුණ තමයි දෙවියන් එක්ක සම්බන්ධ වෙන්න, එයාට කතා කරන්න, එයාගෙන් ඉල්ලන්න, උපවාසය වගේ දුෂ්කර වතාවතක් හරහා ගිහින් එයාගේ අවධානය දිනා ගන්නම අවශ්‍ය නෑ කියන එක. ඒ කියන්නේ දෙවියන් හැම වෙලෙම ළඟ ඉන්නවා කියන එක. ඔව්. දෙවියන් හැම විටම හැම කෙනෙකුටම සමීපයි. ඕනෑම වෙලාවක ඕනෑම තැනක ඉඳන් අවංක හදවතකින් කතා කළොත් ඒකට පිළිතුරු ලැබෙනවා කියන විශ්වාසය තහවුරු කිරීමයි ඒකේ අරමුණ. උපවාසය කියන්නේ ඒ සම්බන්ධය තවත් ශක්තිමත් කරගන්න තියෙන එක් මාර්ගයක් විතරයි. අවසාන වශයෙන් තවත් පැහැදිලි කිරීමක් සහ සහනයක් ගැනත් මේ වාක්‍යවල සඳහන් වෙනවා. මුල් කාලයේ සමහර අය උපවාසය කියන එකේ අර්ථය තේරුම් අරගෙන තියෙන්නේ දවල් වගේම රාත්‍රී කාලයේත් ආහාර පාන සහ විවාහ සම්බන්ධතාව වලින් වැළකීලා ඉන්න ඕන කියලා. ඒ කියන්නේ Tamanටම තවත් නීති පනවාගෙන ඔව්. ඒක Taman විසින්ම Tamanට පටවාගත්ත අනවශ්‍ය දුෂ්කරතාවයක්. ඉතින් ඒක නිවැරදි කරන්න දවල් කාලයේ තහනම් කර ඇති දේවල් රාත්‍රී කාලයේදී ඒ කියන්නේ හිරු බැස ගිය මොහොතේ ඉඳන් අලුයම දක්වා සම්පූර්ණයෙන්ම අනුමතයි කියලා පැහැදිලිවම ප්‍රකාශ කරනවා. ඒකෙන් නැවතත් අවධාරණය කරන්නේ
පහසුවක් කියන මූලධර්මයමයි. එහෙනම් මේ සියල්ල එකට එකතු කරලා බැලුවම රමලාන් උපවාසය කියන්නේ හුදෙක්ම නීති ටිකක් පිළිපැදීමක් නෙවෙයි. මේක සම්පූර්ණ පරිසර පද්ධතියක් වගේ. හරියටම. ඒක තමයි මේ විග්‍රහයේ අවසාන නිගමනය. තක්වා කියන ඉලක්කය සපුරා ගන්න පුළුවන් වෙන්නේ නීතිය විතර ක්‍රියාත්මක කළොත් නෙවෙයි. ඒ නීතිය ක්‍රියාත්මක කරන ක්‍රමවේදය හරහා. හරියටම. ඒ කියන්නේ මේ වතාවත ඉටු කරද්දී ඒ තුල අන්තර්ගත වෙලා තියෙන දයාව, පහසුව, කුරානයේ සමග ඇති කරගන්නා සම්බන්ධය සහ අවසානයේදී ඇතිවන කෘතඥතාව කියන හැඟීම් ටිකත් එක්කමයි ඒ ඉලක්කයට යන්න පුළුවන් වෙන්නේ. නීතිය වගේම ක්‍රමවේදයත් වැදගත්. අපේ ශ්‍රාවකයාට මෙනෙහි කිරීම සඳහා අවසාන අදහසක් විදියට මූලාශ්‍ර අවසන් වෙන්නේ ඊටාම වැදගත් කරුණක් මතු කරමින්. නබිතුමාගේ වදන් දෙකක්, ඒ කියන්නේ හදීස් දෙකක් තියෙනව නේද? ඔව්. එකක කියනවා යමෙක් විශ්වාසයෙන් යුතුව රමලාන් මාසයේ උපවාසය රැක්කොත් ඔහුගේ පෙරපව් කමා කරනු ලබනවා කියලා. තවත් එකක කියනවා යමෙක් විශ්වාසයෙන් යුතුව රමලාන් මාසයේ රාත්‍රී සලාතේ ඉටු කළොත් ඔහුගේ පෙරපව් කමා කරනු ලබනවා කියලා. ඔව් මෙතනින් අපිට එකම ඉලක්කය වන පව්කමාව හේවත් ආධ්‍යාත්මික පාරිශුද්ධත්වය සඳහා එකිනෙකට සම්බන්ධ නමුත් වෙනස් මාර්ග දෙකක් ඉදිරිපත් කරනවා. මාර්ග දෙකක්. පළවෙනි මාර්ගය තමයි දවල් කාලයේ උපවාසයේ විනය තුලින් තමාන්ගේ කායික ආශාවන් පාලනය කර ගැනීම තුලින් ඒ ඉලක්කයට යන එක. ඒක ශාරීරික සහ මානසික විනය මත පදනම් වූ මාර්ගයක්. දෙවෙනි මාර්ගය තමයි රාත්‍රී සලාතය සහ කුරානය සමග සම්බන්ධ වීම. ඒක බුද්ධිමය සහ ආධ්‍යාත්මික ගවේෂණය මත පදනම් වූ මාර්ගයක්. හරියටම. එසේනම් මෙතනින් අපට මතු කරගත හැකි ප්‍රශ්නේ තමයි යම් උසස් ආධ්‍යාත්මික ඉලක්කයක් කරා ළඟා වීමට මෙවැනි බහුවිධ එකිනෙක ශක්තිමත් කරන මාර්ග තිබීමේ අරුත කුමක් විය හැකිද? ඇයි එක ක්‍රමයක් විතරක් නැතුව ක්‍රම කීපයක්ම තියෙන්නේ? සමහර විට ඒකෙන් කියවෙන්නේ මිනිස්සුන් විවිධාකාරයි. ඔවුන්ගේ ශක්තියින් සහ දුර්වලතා විවිධයි. කෙනෙකුට විනය තුලින් දෙවියන්ට ලංවීම පහසු වෙන්න පුළුවන්. තව කෙනෙකුට දැනුම සහ මෙනෙහි කිරීම තුලින් ඒ ගමන යන්න පුළුවන්. සමහර විට මේ මාර්ග දෙකම එකට ගමන් කිරීම තමයි පරිපූර්ණම ක්‍රමය වෙන්නේ. වෙන්න පුළුවන්. ඒ ගැන සිතා බැලීම ශ්‍රාවකයාට බාරයි.